ආචාර්ය පියාල් මානසිංහ මැතිතුමනි මේ දවස්වල මේ වල්ලපට්ට පිළිබඳ පුදුම උණුසුමන්නේ තියෙන්නේ. ඔබතුමා කරුණාකරලා වල්ලපත්ත පිළිබඳ නීතිමය තත්ත්වයේ මේ ඔහේ තියෙන ගහේ වටිනාකම කියන්න පුළුවන්ද? ඔබ දන්නවා දැන් වල්ලපට්ට කියන වදන එහෙම නැත්නම් ඒ වල්ලපට්ට නම් හඳුන්වන වෘක්ෂය අපි අසා තියෙනවා. මේ නම අපිට හුරු පුරුතුයි. මේට මේ පට්ට වල්ලපට්ට කියන නාමය ලැබිලා තියෙන්නේ ඈත අතීතයේ සිටින ශ්‍රී ලංකාවේ අපේ ගොවිතැනේදී වගේ මේ රැහෙන් ලබා ගැනීම සඳහා මේ ශාකයේ පොත්ත තමයි භාවිත කරලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් විශේෂයෙන්ම මේ බුලත් ගොවි මහත්තුරු ඒ බුලත් වට්ටිය සෑදීම සඳහා එහෙම නැත්නම් බුලත් අසුරලා ප්‍රවාහනය කිරීම සඳහා සාදාගන ලද වට්ටිය මේ වල්ලපට්ටා රැහෙන් අරගෙන ඈත අතීතෙදිම හැදුවා. ඒක හොඳ ආරක්ෂාකාරී ඇසුරුම් ක්‍රමයක්. ඒ වගේම ගොවිතැනේදී විවිධ දවස්වලදී දැන් හරකා බාන ගැට ගැසීම සඳහා මාළු වගේ දේවල් වලදී මේ වල්ලපට්ට භාවිත කරා. නමුත් මේ වෙනකොට ඔබතුමා ප්‍රශ්නයේ ඇසූ පරිදි මේ වල්ලපට්ට ශාකේ ජනප්‍රිය වෙලා තියෙන්නේ වෙනත් කරුණක් සඳහා. ඒක ඔබ දන්නවා විශේෂයෙන්ම ජාත්‍යන්තර සුවඳ විලවුන් කර්මාන්තයේ සුවඳ ද්‍රව්‍යයක් ස්වභාවික සුවඳ ද්‍රව්‍යයක් වශයෙන් එහෙම නැත්නම් ඒ වල්ලපට්ට ශාකයේ නිපදවන සෝභා රසායනික සංයෝග වල සුවඳ විලු කර්මාන්තය ඉතාමත්ම මිල අධික ස්වභාවික සුවඳ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා පාවිච්චි කරනවා. දැන් මෙච්චර කාලයක් මේ සැඟවී තිබුණ සුවඳ එකපාරටම ජනප්‍රිය වෙන්න එහෙම නැත්නම් ජාත්‍යන්තර තලයට රැගෙන යාමට පසුබිම් වුණත් වෙනත් කතාවක්. ඔබ අසා ඇති මේ ඖෂධීය අමුද්‍රව්‍ය අතර විශේෂම ආයුර්වේදීය ග්‍රන්ථවල සඳහන් වෙනවා අගරු නමින් හඳුන්වන ඖෂධීය අමුද්‍රව්‍ය. මේ අගරු අරගෙන අපි ගාක් ඖෂධ නිෂ්පාදනය කරනවා. මෙහි විශේෂත්වය තමයි ඒ ශාකයේ එහෙම නැත්නම් අරටුවට ආවෙනකු සුගන්ධය මේ ඖෂධීය අමුද්‍රව්‍ය වලින් වහනය වෙනවා. ස්වභාවික වශයෙන් අගරු ශාකයේ ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ වෙනකොට අගරු පැල හිටවලා තියෙනවා. නමුත් දකුණු ඉන්දියාවේ වගේම හිමාලයේ කඳු පාමුලේ ඊළඟට තායිලන්තය වියට්නාමයේ වගේ රටවල් වලත් මේ ශාකේ ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් අගරු ගස අවුරුදු 80ක් 100ක් විතර ලොකු වුණාට පස්සේ මේ ගසේ කඳට පුංචි සත්තු විදිනවා. ඒ අතරම ඒ තුවාල වලින් එහෙම නැත්නම් සිදුරු හරහා දිලීර වගේ දේවල් ආක්‍රමණය කරනවා. ඒ ආක්‍රමණය කරාම අගරු ශාකයට මේක කැමැත්තක් නැහැ මේ සත්තු දිලීර වගේ ආක්‍රමණය කරනකොට. එතකොට අගරු ශාකය විසින් නිෂ්පාදනය කරනවා සුගන්ධවත් සෝභා රසායනික සංයෝග. මේවා තමයි ඒ කාලේ ඉඳන්ම ආයුර්වේදයේ අගරු නාමයෙන්. දැන් ඔය අගිල් කියන නම හැදිලා තියෙන්නේ ඔය අගරු. එහෙම නැත්නම් ඒ අතරම දැන් ඔබ ගියොත් හින්දි භාෂාවෙන් ಭಾರತයේදී අගරුබති කියලා කියනවා අපේ හඳුන් කූරු වලට. මේ අගරු වදන ආවේ ඔය අගරු වෘක්ෂය නිෂ්පාදනය කරන අර සුභාව රසායනික සංයෝග නිසා. ඉතින් මේක ඖෂධයක් වශයෙන් ගන්න අතරම ඒ කාලේ ඊටාත්ම උදාහරණයක් වශයෙන් අපි හිතමු මහරජවරු හිම තමාගේ ආදාහන උත්සවවලදී සුදු හඳුන් රත් හඳුන් සහ මේ අගරු අරටු පාවිච්චි කරා දරසෑය සඳහා. අදත් සමහර වෙලාවට ඒ සාම්ප්‍රදායනෝ අඩුම වශයෙන් පුංචි අගරු කැබැල්ලක්වත් මේ දරසෑය වලට පාවිච්චි කරන බව පෙන්වන්නට තිබෙනවා. ඉතින් මෙහි තියෙන සුගන්ධය නිසා මේ සුවඳ විලවුන් නිෂ්පාදනය කරන ආයතන එහෙම නැත්නම් කර්මාන්ත කරුවන් මේ අගරු ගසේ තියෙන සුගන්ධය භාවිත කරලා සුවඳ වලුන් නිෂ්පාදනය කරා. විශේෂයෙන්ම මේ පැරිස් නගරය තමයි ඔබ දන්නවා මේ ලෝකයේම සුවඳ විලවුන් කර්මාන්තර ප්‍රසිද්ධ. ඒ අතරම මේ පැරිස් සුවඳ විලවුන් කියන නාමයෙන් එම වෙනද සංකේතය යටතේ නිෂ්පාදනය කරා. මේ කොයිතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් ඉතාමත්ම මිල අධික සුවඳ විලවුන් නිෂ්පාදනයට මේ භාවිත කරා. නමුත් ටික කාලයක් යනකොට මේ ඉල්ලුම වැඩි වෙලා ගිහිල්ලා නිෂ්පාදනය අඩු වෙනවා. ඒ වෙනකොට තමයි මේ සුවඳ විලවුන් කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන් ඒ පැරිස් නගරයේ ඔවුන් හෙව්ව ලෝකේ කොහේ හරි රටවල් වල මේ අගරු ශාකය ඒක අක්වලාරියා අගලෝචා කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන්නේ තයිමලේසිය කියන කුලයට අයිති හොඳ කුලයක්. ඒක ඖෂධීය ශාකඩංගු කුලයක්. ලෝකේ කොහේ තියෙනවද කියලා. එතකොට උන්ට හොයාගන්න හම්බුණා ශ්‍රී ලංකාවෙත් තියෙනවා මේ අගරු කුලයට අයිති තයිමලේසිය කුලයට අයිති පැලෑටි ඉනිකක් තමයි වල්ලපට්ට. ඔවුන් එක හුදකලාව එහෙම නැත්නම් වැඩි
ප්‍රචාරය නොකර පරීක්ෂා කර බැලුවහම මේ අපේ වල්ලපට්ට ගහටත් අර වගේම පුංචි පුංචි සත්තු. මොකද මෙහි කඳ එහෙම නැත්නම් අරටුව ශක්තිමත් නැහැ. සුදු පැහැති කඳක් තියෙන අරටුවක්ම කියන තමයි. ඉතින් මේකට සත්තු විදින්න බොහොම පහසුයි. ඉතින් අර විදිහටම දිලීර ආක්‍රමණය වෙලා මේ අපේ වල්ලපට්ට ගහේත් අර සූඳ විලවුන් ශාකය විසින් නිෂ්පාදනය කරනවා අර සත්තු පළවා හැරීම සඳහා. එතකොට උන් මේකත් අරන් ගිහිල්ලා බලුවම අර වගේම සුවඳයි. ඊට පස්සේ වල්ලපට්ට ශාකීනුත් මේ සූඳ විලවුන් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගත්තා. මේක පහුගිය කාලේ තරමක රහසිගතව තමයි කෙරුණේ. උදාහරණයක් ඇටියට විදේශිකයන් ලංකාවට පැමිණලා මේ අපි ඉතින් කතා කරන භාෂාවෙන් අපිට කියන්න පුළුවන් හොරෙන් කියලා. ඉතින් මේ සුවඳ විලවුන් නිෂ්පාදනය කරලා තියෙන ඒ කැබලි නැත්නම් වල්ලපට්ට ශාකේ කඳ කැබලි අරගෙන මේ සමහර වෙලාවල තමාගේ අත් බෑග් වල දාමාගෙන තමයි අරගෙන ගියේ. ඉතින් මේ වෙනකොට සුවඳ විලවුන් නිෂ්පාදනය වෙලා තිබෙනා වූ වල්ලපට්ට කඳක කිලෝග්‍රෑමයක් රුපියල් 50000ක පමණ සාමාන්‍ය වෙළඳ පොළ මිලකට අලෙවි වෙන බව අපිට දැනගන්න ලැබී තිබෙනවා. ඒ වගේමයි සුවඳ විලවුන් නිෂ්පාදනය කරාට පස්සේ එහෙම නැත්නම් ඒ සුවඳ විලවුන් කුඩා බෝතලයක් රුපියල් ලක්ෂ 4ක් ලක්ෂ 5කට වගේ තමයි විශේෂයෙන්ම කාන්තාවන් මේ ස්වභාවික සුවඳ විලවුන් වර්ගය භාවිත කරන බව අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ අනුව තමයි මේ වල්ලපට්ට ශාකයට අද ආර්ථික වටිනාකමක් ඇවිල්ලා තියෙන්නේ. නමුත් අපි මේක අත් වශයෙන්ම නිවැරදි ලෙස එහෙම නැත්නම් ඉහි ආර්ථික වටිනාකම තවම අපි ප්‍රයෝජනට ගන්න බවක් පෙන්වෙන්නේ නැහැ. දැන් අපි දේශයක් වශයෙන් රටක් වශයෙන් වහාම කරන්නට තියෙන වැඩේ තමයි මේ වල්ලපට්ට ශාකයේ ආර්ථික වැදගත්කම හඳුනාගෙන ඒ සුවඳ විලවුන් නිෂ්පාදනය වෙලා තියෙන එහෙම නැත්නම් උපයස්ගත ශාක වලින් ඒ නෙලාගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේක බීජ මගින් පැල කරගන්න පුළුවන්. ඒක නිල වශයෙන් රාජ්‍ය වශයෙන් එහි වෙළඳ වටිනාකමට සරිලන මුදලක් රට ඇතුළත ලැබෙන පරිදි ලබා ගන්න. ඒ වගේමයි මේ බීජ මගින් පැල කරගෙන වහාම තවන්න ආරම්භ කරලා මේ වල්ලපට්ට පැලීම ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කරලා මේක ගෙවතු ශාකයක් හැටියට වවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට තව කරුණක් තමයි දැනටමත් අර ඔබට මුලින් මතක් කරපු මේ මූලික ශාකය ඇක්වලාරියා අගලෝචා කියන ශාකය නැත්නම් අගරු ශාකය දැනටමත් වගා කටයුතු ආරම්භ කරලා තියෙන තායිලන්තය වගේ අතුළු රටවල් වල. එතකොට ඒ අය දැන් කරන වැඩක් තමයි මේ අවුරුදු 80ක් 100ක් අර ස්වභාවික වශයෙන් සුවඳ විලවුන් නිෂ්පාදනය කරන් බලාගෙන ඉන්නේ නැතුව මේ ශාකයට පිටස්තරව පුංචි හිරිහැරයක් කරනවා. ඒක සමහරට රසායනික ද්‍රව්‍යයක් ශාකයට ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ශාකයට පොඩි තුවාලයක් කරන්න පුළුවන්. එතකොට ශාකය හඳුනා ගන්නවා තමුන්ට කරදරයක් වෙන්නේ නැහැ කියලා සුවඳ විලවුන් නිෂ්පාදනය ස්වභාවික වශයෙන් ආරම්භ කරනවා. මේ නිසා අපිට වෙනතට වඩා කලින් සුවඳ විලවුන් නිෂ්පාදනය කරගන්න හැකියාව තියෙනවා මේ මිනිස් ක්‍රියාකාරකමක් වශයෙන්. ඒකත් වශයෙන් අපි අනුමත කරන්නේ. නමුත් මෙහි ආර්ථික වටිනාකම නිසා අපිට එය වල්ලපට්ට ශාකයටත් භාවිත කරන්න හැකියාව ශ්‍රී ලංකාවේ තියෙනවා. මේ ශාකය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පහත රට තෙත් කලාපයේ ස්වභාවික ව්‍යාප්තියක් දක්වන උදාහරණයක් වශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, කළුතර ප්‍රදේශයේ, ඒ වගේමයි අපිට මීට අමතරව ගාල්ල ප්‍රදේශයේදී මේ ශාක දකින්න ලැබෙනවා. මේ සුලභ තාමත් තවදුරටත් ශ්‍රී ලංකාවේ සුලභ වෘක්ෂයක් වශයෙන් අපි හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ වගා කිරීමේ ගැටලුවක් නැති නිසාත් මේ ශ්‍රී ලංකාවේ ගොඩාක් ප්‍රදේශවල පහසුවෙන් වගා කරන්න පුළුවන් නිසාත් මේ වගා කිරීමෙන් වෙනත් හානියක් සිදු වෙන්නේ නැති නිසා මේ ශාකය අපි ආර්ථික භෝගයක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කරන කාලෙ වෙනවා. මේ වෙනකොට මේ ඇක්වලාරියා අගලෝචා කියන ආගන්තුක ශාකය නැත්නම් ශ්‍රී ලංකාවේ නොමැතිව තිබුණු මුල් ශාකය අගරු ශාකය ශ්‍රී ලංකාවට ගෙනල්ලා මෙහි වගා කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒකත් හොඳයි. මොකද ඒ ශාකය වගා කිරීමෙනුත් අපිට ආර්ථික වශයෙන් වැදගත් වෙනවා. නමුත් මේ වල්ලපට්ට ශාකය අපේම ශාකයක් නිසා මෙහි අපිට සම්බන්ධතාවයේ අතීත සම්බන්ධ වල්ලපට්ට නාමයෙන්ම මේක වෙළඳ පොළට ඉදිරිපත් කරනවා නම් අපේ ශ්‍රී ලංකේය අනන්‍යතාවයත් රැකෙනවා. ඒක හොඳයි. මම එතොසෙම කැමතියි වල්ලපට්ට ශාකයේ තව දුරටත් ඉදිරියට හි ආර්ථික වටිනාකම සමග අපිට යන්න පුළුවන් නම් මෙහි පත්‍ර හුඟක් වෙලාවට මේ නාගසි පත්‍ර වගේ අර මැද නාරටි තමයි ප්‍රමුඛව තියෙන්නේ. දෙපැත්තට විහිදියන නාරටි, ඊටම සිහින් නාරටි. නමුත් ඔබ දන්නවා නා පත්‍රයක් අපි අනිත් පැත්ත හරවලා බැලුවොත් එහි අලු පැහැයක් දකින්න ලැබෙනවා නා පත්‍රේ. නමුත් වල්ලපට්ට ශාකයේ පත්‍රයේ යටිපැත්තත් ලා කොළ පාටින් යුක්තයි. නමුත් ඔබගේ මම එක ඉල්ලීමක් කරනවා මේ වල්ලපට්ට ශාකයේ පත්‍ර හපලා බලන්න එපා. මම ඇත්තටම මමත් සමහර අවස්ථාවලදී මීට පෙර
මේ පැලැටියක් දැක්කම මෙහි සපලා එහෙම නැත්නම් එහි රස කොහොමද කියලා බලන මේ පුරුද්ද තිබුණා. මම ඒක අතහැරලා දැම්මා. මොකද ඉංසාකට තානෙ වෙන නිසා. දැන් මේ වල්ලපට්ට පත්‍ර ඉස්සර කාලේ අපි පාවිච්චි කරලා තිනවා අපි දේශීය වෛද්‍යචාර්යතුමන්ලා දි รา පත් වූ දත් ගලව දෙමින් සඳහා මේ දන්ත වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නට ප්‍රථම. ඉතින් මේ පත්‍ර හපලා අපි අනවශ්‍ය ලෙස හපලා බැසුත් මේ හොඳට තියෙන දතුත් අහිමි වීමේ යම් ප්‍රවණතාවයක් තියෙන සෝබ හපලා බලන්නේ ටිපා. ඒකත් එහි යම් කිසි මට්ටමකට ඖෂධීය ගුණාත්මකයක් හැටියට හඳුනන්නට පුළුවන්කම තියෙනවා. ඒතර ඔබ මේක තවන් වශයෙන් වගා කරොත් එය ඔබට ඒ තවන් පැල වෙනද පොළට ඉදිරිපත් කළා. එහෙම නැත්නම් වගාකරුවන්ට ඉදිරිපත් කළත් ග්‍රාමීය ආර්ථික තවානක් හැටියට මෙය වගා කිරීමට කාලෝචිතයි. දැනට අගරු එහෙම නැත්නම් අක්වලරිය අගලෝචා මේ අගාවුඩ් නමින් හඳුන්වන ආගන්තුක ශාකය නම් දැනට මේ කර්මාන්තයක් වශයෙන් ලංකාවේ ව්‍යාප්ත කරගෙන යනවා. එතකොට දැන් ග්‍රාමීය වශයෙන් ඔබට පුළුවන් මේ විදිහටම වල්ලපට්ට ශාකය වගා කරන්න. මෙහි කාලීන වශයෙන් මල් පිපිදිලා බීජ හට ගන්නවා. බීජ වැටුණාට පස්සේ තමගේ මව් වෘක්ෂයේ යට පවා පැලවෙනවා. ඔබ මේ බීජ පැල කරන අවස්ථාවේදී මතක තබා යුතු කාරණාවක් තමයි මේ බීජ වියලන්නට එපා. දැන් ඔබ දන්නවනේ මිරිස් ඇට හැම අපි වේලලා තමයි තවන්නට ගන්නෙ. මේ වල්ලපට්ට වේලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක පිරිසිදු කරලා වැලි මිශ්‍ර තවානේ දාන්න පැලවෙනවා. මේ වැහි කාලේ දැන් මේ වෙනකොට පැලවීම ආරම්භ වෙලා තියෙනවා. පුංචි පැල ඔබට තවන් කරලා එහෙම නැත්නම් බදුන් ගත කරලා ඒ වගාකරුවන්ට විකිණීමේ දේශීය කර්මාන්තයක් හැටියට ව්‍යාප්ත කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක ස්වභාවික සුවඳ විලවුන් ද්‍රව්‍යයක් වශයෙන් පාවිච්චි කරන බැවින් මෙහි මිල දිනෙන් දින වැඩි වෙනවා මිසක් මේක අඩු වෙන්නේ නැහැ. එතකොට අපිට මේ කර්මාන්තය ශ්‍රී ලංකාව දියුණු කරගත්තොත් ශ්‍රී ලංකාව තුලම මෙහි තියෙන ඒ ස්වභාව රසායනික සංයෝගය නිස්සාරණය කරලා වෙනත පොළට ඉදිරිපත් කරනකොට මිල අධිකයි. දැනට නම් හොර රහසේ තමයි මේ ඒ සුවඳ විලවුන් නිෂ්පාදනය කරලා තියෙන වඩලපට්ටා කඳ කැබලි දැනට අපිට දැනගන්න ලැබී තිබෙන්නේ අසලසි ಭಾರತයේ ඉන්දියාව හරහා තමයි පැරිසි දක්වා හොර රහස. ඉතින් ඒකෙන් අපිට ඍජු ආර්ථික ආදායමක් ලැබෙනවද කියලා හිතන්න අමාරුයි. සමහරට අතරමැදියෝ මේ මුදල් ටික දැහැ ගන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා මේක ජාතික ව්‍යාපාරයක් වශයෙන් මෙහි නෛතික පැත්තෙන් බැලුවොත් මෙය ප්‍රවාහනය කිරීම හිම ඔබ දන්නවා අපේ මේ ඔය ආර්ථික වටිනාකමක් තිබෙන ස්වභාව ධර්මයේ නිෂ්පාදන උදාහරණ වශයෙන් ඇද්දල කස්තුරි වගේ දේවල් වලට තියෙන නීතිමය කරුණුම තමයි අගාවුඩ් එහෙම නැත්නම් අගරු සහ වල්ලපට්ට වලට භාවිත වෙන්නේ. ඒත් වශයෙන්ම අනුදැනුමකින් තොරව අපේ රජයේ නිර්දේශයකින් තොරව ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනු වලට සම්බන්ධ කරගෙන මේ අත්වශයෙන්ම නීතියෙන් වැරදි. නමුත් අපි මේක වගා කරලා ආර්ථික භෝගයක් වශයෙන් ඔබ දන්නවනේ කුරුඳු ඒ වගේමයි අපේ දේශීය ශාකයක් වන කුරුඳු ඒ වගේමයි කොරක වගේ වට අධික ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. ඒවා අපි වෙළඳපොළට ඉදිරිපත් කරන්න අවශ්‍යයි. තේපොල් රබර් ගැන ගැටලුවක් නැහැ. මොකද ඒවා අනිත් රටවල තියෙන සමහරට මේ අපේ රටට හඳුන්වා දුන්න ශාකනේ. නමුත් වල්ලපට්ටා දේශීයයි. ඒක නිසා මේ වගේ තියෙන අනන්‍යතාවයත් රැකගෙන අපේ දේශයටත් ගරුත්වයක් සහ ආර්ථිකමය වැදගත්කමක් වෙන පරිදි මේ වගා කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. දැනට මේ හොර රහසේ කරන වල්ලපට්ටා ව්‍යාපාරය නිසා එකක් තමයි අර විදිහට නියම සුවඳ විලවුන් හැදිලා නැති වෘක්ෂ නිරපරාධි කපනවා. ඒක අපිට මේ ආර්ථික වශයෙන් වෙනද පොළටත් ඉදිරිපත් කරන්නට බැරි වෙනවා. දෙවෙනි කාරණේ තමයි අපිට මේ සුවඳ විලවුන් දැන් නිෂ්පාදනයලා නොමැති නමුත් ස්වභාවිකව එහෙම නැත්නම් ඔබගේ ගෙවත්තේ තියෙන වෘක්ෂවලට කෘත්‍රිම වශයෙන් මේ සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීම සඳහා පුංචි කරදරයක් එහෙම නැත්නම් යම් කිසි රසායනික ද්‍රව්‍යයක් හෝ ඇතුළත් කරලා එහෙම නැත්නම් වෙනත් වල්ලපට්ට ගහක හැදිලා තියෙන ඒ සුවඳ විලවුන් වලින් කොටසක් අපි ඒකට කියන ඉනිකියුලේට් කරනවා කියලා. ඒකට ඇතුළත් කිරීමෙන් අපිට ඉක්මනට ඒ සුවඳ විලවුන් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ නිසා දැන් තියෙන ගස් ටික කපන්නට හොඳ නැහැ. එතකොට දැන් ගහේ මේ ලීය සුදු පැහැයෙන් යුක්තයි. නමුත් මේ සුවඳ විලවුන් නිෂ්පාදනය කරපු කොටස් අලු දුඹුරු හෝ කළු පැහැයෙන් යුක්ත එක පැහැදිලිව පේනවා. ඒක ඔබ ඒ වගේ කෑල්ලක් අපි සුවඳ බැලුවොත් එහි සුවිශේෂී ආවේනික වූ හිමිහිරි සුගන්ධයක්. ඒක සුදු හඳුන් අරටුවේ සුවඳ විතර තීක්ෂණ නැති වුණත් ඉතාමත්ම මිහිරි සුගන්ධයකින් යුක්තයි. නමුත් සාමාන්‍යයෙන් අර විදිහට නිරෝගී වල්ලපට්ට ශාකයක ලීය බැලුවොත් එහෙම සුගන්ධයක් නැහැ. සාමාන්‍යයෙන් ලීයක සුවඳ තමයි එන්නේ. ඒ නිසා ඒවා කපන එකේ තේරුමක් නැහැ.
ඊට වැඩිය හොඳයි ගහ සුවඳ වලින් නිෂ්පාදනය කරලා නැත්නම් අර ඔබට මම මතක් කරා වගේ මානසික ක්‍රියාකාරණයක් හැටියෙන් අපි ගහට උනන්දු කරවන්න පුළුවන්කම තියෙනවා සුවඳ වලින් නිෂ්පාදනය කරලා අපිට දායද කරලා දෙන්නට කියලා. මේ පිළිබඳව අවබෝධ කරගන්න සියලුම වෘක්ෂ ශ්‍රී ලංකාවේ තියෙන අපේ දේශීය වෘක්ෂ අපිට ප්‍රාණවායු ආහාර ඖෂධ සෑම දෙයක්ම ලබා දෙන ජල උල්පත් ලබා දෙනවා. ඔය වල්ලපට ඇතුළු. ඉතින් මේ ශාක පිළිබඳව ආදරයෙන් යුතුව ඒ ශාකවල තියෙන ආර්ථික වටිනාකම ප්‍රයෝජනට ගන්න එක අපි සෑම දෙනාගේම කාලීන අවශ්‍යතාවයක් ඇටියට සඳහන් කරමින් මගේ වචන ස්වල්පය මේ අවසන් කරනවා. ඒ වගේම ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා මෙවැනි වැදගත් මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට හල්දුමල ඖෂධ උද්‍යානයට පැමිණීම පිළිබඳව. බොහොම ස්තුතියි.